අද අපි විශ්මතරණය තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන දැනට වසා දමා ඇතැයි බොහෝ දෙනා සිතන ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිළිබඳවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න රැඳෙන්න වීඩියෝ එකේ අවසානයේදී. ලංකාවේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඔබ අප කවුරුත් දන්න රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙවත් කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. අක්කර 494ක් පුරා ව්‍යාප්ත වුණු මෙම රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ 1935 වසරේදී කොළඹ නගරයට කිලෝමීටර් 15ක් දකුණු දෙසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. 1938 වසර වන විට මෙම ගුවන්තොටුපළ ගුවන් මගීන්ට විවෘත කෙරුණු අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරිණි. 1967 වසරේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භ වන තෙක්ම වසර 29ක් පුරා ලංකාවේ පළමු සහ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත් වූයේ මෙම රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. අක්කර 494ක් පුරා පැතිරෙන ගුවන්තොටුපළ මීටර් 1400ක දිගකින් හා මීටර් 30ක පළලකින් යුත් ගුවන් දාවන පත, මගී පර්යන්ත, ගුවන් යානා නැවතුම් ස්ථාන, පරිපාලන ඒකක හා පුහුණු පාසල් රැසක් මෙම භූමියේ පිහිටා තිබේ. ලංකාව ඇතුලේ වෙනම ප්ලේන් එකක් හයර් කරලා හෙලිකොප්ටර් එකක් හයර් කරලා ගමනක් යන්න පුළුවන් කිව්වොත් ඔබ ටිකක් පුදුම වෙයි නේද? ඇත්තටම රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ඔබට මෙම අවස්ථාව පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාවක් පවතී. ඩේවිඩ් පීරිස් ගුවන් සමාගම, සෙනොක් සහ තවත් පෞද්ගලික ගුවන් සමාගම් කිහිපයක් මෙම කාර්යභාරයට එක් වී තිබේ. ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශ වන යාපනයේ සීගිරිය, ත්‍රිකුණාමලය, මහනුවර වැනි ප්‍රදේශවලට මෙම ගුවන් සේවාව සපයයි. ඊට අමතරව පෞද්ගලික හා ව්‍යාපාරික ජෙට් යානා ලබාගත හැකි බවටද වාර්තා වේ. මෙම සේවාවන් රටේ සංචාරක කර්මාන්තයේ නගා සිටුවීමට රුකුලක්ව පවතී. ඒ වගේම මෙම රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව විශාල පුහුණු පාඨමාලා රැසක් ක්‍රියාත්මක වන අතර පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් වන්නන් ගුවන් සේවාවලට බඳවා ගැනීමද සිදුවේ. ඊට අමතරව ගුවන් නියම පාඨමාලා මෙන්ම ගුවන් පුහුණුවීමේ කටයුතුද මෙහිදී සිදු කරනු ලැබේ. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගුවන් යානා අලුත් වැඩියා සේවාවන් සැපයීම සිදු කෙරේ. ඒ වගේම මාලදීවයිනි, ඉන්දියාව වැනි රටවලට කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් පෞද්ගලික ගුවන් යානයක් වුවද වෙන්කර ඔබට එම රටවල් වලට ළඟාවීමේ හැකියාවක් පවතී. 2024 වසර අවසන් වන විට ජාත්‍යන්තර හා දේශීය ගුවන් මගීන් 3198 දෙනෙකුට මෙම රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා සේවා සපයා තිබේ. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ VIP, VVIP සහ ෆිල්මින් ඉන්ඩස්ට්‍රි එක සඳහා වැඩි දියුණු කිරීමේ හැකියාවක්ද පවතී. ඉතින් මේ ලංකාවේ තියෙන වටිනා ස්ථානයක් වන රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉතා වටිනා සම්පතක් බවට අපි මෙහිදී මතක් කරමු. සුබ දවසක්.